ඔයාටත් මේ දේ වෙලා තියෙනවද? රෑ එළි වෙනකම් මහන්සි වෙලා පාඩම් කරනවා. හැබැයි එක්සෑම් හෝල් එකට ගිහින් පේපර් එක දැක්කම පාඩම් කරපු දේවල් ඔක්කොම අමතක වෙලා යනවා. ඇයි ඒක එහෙම වෙන්නේ? හිතා ගන්න බෑ නේද? ගොඩක් දෙනෙක් හිතනවා මේක ලෙඩක් කියලා. නෑ. මේකට ප්‍රධානම හේතුව තමයි ඔයාගේ ඉගෙන ගන්න ක්‍රමය වැරදිවීම. ගොඩක් අය කරන්නේ පොත දිග අරගෙන නිකන් කියවගෙන යන එක. ඒක හරියට ෆිල්ම් එකක් බලනවා වගේ වැඩක්. ඒ වෙලාවට මතකයි වගේ දැනෙනවා විතරයි. ඒ වුණාට ඒ කරුණු මොලේ තැම්පත් වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද හරි ක්‍රමය? විද්‍යාත්මක ක්‍රමාංක එක active recall. මේක තමයි ලෝකෙ පිළිගත්ත හොඳම ක්‍රමය. මේක කරන්නේ මෙහෙමයි. ඡේදයක් කියවුවට පස්සේ පොත වහන්න. දැන් තමන්ගෙනම ප්‍රශ්න කරන්න මම මේ දැන් කියුවේ මොකක්ද කියලා. તો බලන්න නැතුව මතකයෙන් මේ කරුණු එළියට ගන්න උත්සාහ කරන්න. අමාරුවෙන් හරි මතක් කරලා කියනකොට තමයි ඒක මොලේ තදින්ම මතක හිටින්නේ. වෙනි රහස තමයි තමන් පාඩම් කරපු දේ තව කෙනෙක්ට උගන්වන එක. යාළුවෙක්ට හරි එහෙමත් නැත්නම් ඔයාගේ කාමරේ බිත්තියට හරි පාඩම උගන්වන්න. ඔයාට ඒ පාඩම සරලව කියලා දෙන්න පුළුවන් නම් ඔයාට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. කියා දෙන්න පැටලෙනවා නම් ආයෙ පොත බලන්න. ඒ කියන්නේ පාඩම තාම ඔළුවට ගිහින්නේ නැහැ. අන්තිම සහ වැදගත්ම දේ තමයි නිින්ද. එක්සෑම් ළඟයි කියලා නිදි මරන්න එපා. අපි දවල්ට පාඩම් කරන දේවල් මොලේ තැම්පත් වෙන්නේ අපි රැට නිදාගත්තම. ඒ නිසා මතක හිටින්න නම් අඩුම තරමේ දවසට පැය 6ක්වත් නිදා ගන්නම ඕන. නිකම්ම කියවන්න නැතුව අද ඉඳන් මේ විදිහට පාඩම් කරලා බලන්න. good luck. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.